අපි ඔබට කිව මේ අපි හර ලියන මහත්තයා විදිහට රසවත් ලිපි කිහිපයක් ශ්‍රව්‍ය සටහන් අරගෙන ඉනවා කියලා. ප්‍රේමයේ නාමයෙන් මරණය වැළඳගත් කවියට ගීයට පෙම්බැඳි රූපමතිය පිළිබඳව ඓතිහාසික තොරතුරක් තමයි මේ සිළුමිණ පත්තරේ 2026 පෙබරවාරි මාසයේ 8 වෙනි ඉරිදා ආචාර්ය ගාමිණී කාර්යවසම් මැතිතුන් පළ කළ ශාස්ත්‍රීය ලිපියක ශ්‍රව්‍ය සටහන. ಭಾರತ ದೇಶෙහි සුපතල රාමා සීතා රාධා ක්‍රිෂ්ණා එවැගේම ෂාජහාන් මුම්ටාෂ් වන් ප්‍රේම වෘත්තාන්ත ඔබ අනන්තවත් අසා කියවා ඇති බව නිසැකයි. ඒ අතරට එක්වන එහෙත් පාඨකයන් වැඩි පිරිසක් අසා හෝ කියවා නැති ඓතිහාසික සත්‍ය සොඳුරු පෙම්පුවතක් ඔබ හමුවේ සිත්තම් කිරීමේ ප්‍රයත්නයකි මේ පෙළ ගැස්ම. ප්‍රේමයේ නාමයෙන් මරණය වැළඳගත් රූරජනික සම්බන්ධ මේ කතාපුවත අප අසල්වැසි ಭಾರತ ඉතිහාසයට එක්වන්නේ 15 වැනි සියවසේදී. මුලින්ම මෙහිදී අපගේ අවධානය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ වින්ධ්‍යා කඳුවැටියට උතුරින් පිහිටි මල්වා ප්‍රාන්තය වෙත යොමු වෙනවා. මල්වා ප්‍රාන්තයේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ 12 මහා ජනපදවලින් එකක් වූ අවන්තිය ලෙස පුරාවිද්‍යාඥයන් විසින් මේ වන විට හඳුනාගෙන ලැබ තිබෙනවා. මල්වා ප්‍රාන්තය පාලනය කළ සුල්තාන්වරයා වූයේ බයාසිට් බාස් බහදුර් ખાන් මහතා. හේ ස්වභාව ධර්මයට සෞන්දර්යයට සංගීතයට බෙහෙවින්ම ඇලුම් කළේය. දිනක් ඔහු නර්මදා නදී අසබඩ වනපෙතට පැවසියේ වනස්සරිය විඳිමින් සිය ධනු ශිල්පීය අභ්‍යාස මුවහත් කර ගැනීමේ අපේක්ෂාවෙනි. වනපෙත ඔබම ඔබ සැරිසරද්දී වනව තුළ දෙසින් නිකුත් මිහිරි සංගීතනාදයක් ඔහු සවන් වැකින. හේ කෙමෙන් සෙමින් සංගීතරාවේ නැගුණු දෙසට පියසව්වේය. විසල් රුක් සෙවනක නාරි ලාලිත්‍යෙන් පිරිපුන් කිඳුරියක හා සම සුරූපිනියක් වෙනතත් වව හඬවමින් ගීයක් මුමුණමින් සිටියාය. සංගීත රාවයෙන් මුසපත් සාමුවන් සියපාවුන් සහ වර්ණවත් සියතුන් ඇය වටා රැඳී සිටිනු දුටු ඔහුට දැස අදහාගත නොහැකි විය. මේ රුසිරු ලඳ තම භාර්යාව කර ගැනීමේ දැඩි ලොබක් ඔහු සිත ක්ෂණිකව පිළිසිදිනි. සුල්තාන්වරයා ඉතා සංවරව ඇය හා බිනී. රාණී රූපමතී වන තමා සාමාන්‍ය පවුලක යුවතියක බවත් ධර්මපුරී සහ නර්මදා නම් මව්පියන් බවත් ඇය තෙපලාය. ගායනයෙහි වාදනයෙහි පරතරයට ළඟා වසරන තමා කාව්‍යකරණෙහිද මනා නිපුණත්වයක් ලද තැනැත්තියක බව ඇය වැඩිදුරටත් අවධාරණය කරාය. මා ශුජා ખાන්ගේ පුත් සියාසීඩ් බාස් බහදුර් ખાන් මල්වා ප්‍රාන්ත පාලකවරයා. ඔබත් මමත් ඔබ ලෙසම සංගීතයට බෙහෙවින් මැලුම් කරනවා. ඔහු පිළිවදන් දිනි. මේ කතෝපකරණයේදී හේ තමා ඇය විවාහ කර ගැනීමට දැඩි කැමැත්තකින් පසුවන බව පැවසීය. එයට අකමැත්තක් නැතද ඔහුගේ ආරක්ෂාව මාණ්ඩුහි පිහිටි සුල්තාන් මාලිගය කරා යාමට රූපමති එකඟ නොවූවාය. උපන්දා සිට තමා හැදුණු වැඩුණු නර්මදා නදීතර පිහිටි තම සුන්දර ගම්මානය අතහැර නගරයට යෑමේ නොරිසිය ඇය මුදු වදනින් සුල්තාන්වරයාට පැහැදිලි කළාය. එකල්හි ඇය වෙනුවෙන් නර්මදා නදීතර මන්දිරයක් ඉදිකර තමා දෙහි පදිංචියට පැමිණෙන බව සුල්තාන්වරයා සපත කළේය. ඇය හා විවාහ වී තමා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට හේ යුහුසුළු විය. ඒ අනුව ඔහු නර්මදා නදී තීරයේ රේවා කුණ්ඩි නම් ස්ථානයේ රේවා යනු නර්මදා නදිය හැඳින්වෙන තවත් නමක් වන අතර කුණ්ඩි යනු ජල තටාකයයි. මේ රේවා කුණ්ඩි ජල තටාකයක් සහිත සුවිසල් මැදුරක් නිර්මාණය කරුවේ ආදරේ සිහිවටනයක් ලෙසිනි. තමා සහ රූපමතිය අතර පැවති නොනිමි ප්‍රේමයේ සංකේතයක් ලෙස මාලිගාවේ දකුණු පස කඳු මුදුනේ සුල්තාන්වරයා ඉදිකර වූ දැකුම් කළු රූපමතී මණ්ඩපය නැරඹීම පිණිස අද පවා සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බව වාර්තා වෙනවා. බොහෝ බිසවවරුන් මෙන් රූපමතිය මාලිගාවක උපත නොලද හින්දු සම්භවයක් සහිත නිහතමානී කාන්තාවක් වූ අය. රූපමතී යන්නෙහි අරුත රූප නාරී ලාලිත්‍යෙන් පිරිපුන් යුවතිය යන්නයි.
ඔවුන් විවාහ වූයේ ආගම් දෙකේම චාරිත්‍ර අනුවයි. ඇය සෑම විටම හඳුන්වනු ලැබුවේ මුස්ලිම් පාලකයෙකුගේ බිරියකට නිසංගයෙන්ම උරුම වන බෙගම් හෝ සුල්තානා යන පදවි නාමයෙන් නොවේ. සෑම විටම රැජිනන් සඳහා භාවිතා වූ හින්දු නාමයක් වන රාණී ලෙසින්ම තමා හඳුන්වා දුන්නාය. එයතර ඔහු තම තමන්ගේ ආගම් නිදහසේ අදහමින් අන්‍යෝප්‍ය අවබෝධයෙන් යුක්ත යුග දෙවියක් ගත කළාය. රාණී රූපමතිය විශිෂ්ට කාව්‍ය රචකාවක මෙන්ම නිපුණ ගායිකාවකතු වූවාය. බාස් බහදූර් දක්ෂ ගීත රචකයෙකු සේම සංගීතවේදයෙකුත වීම නිසා ඔවුන්ගේ යුගදිවිය අතිශය සෞන්දර්යාත්මක වේ. මොහොතකට ඔවුන් දෙදෙනාට වෙන්ව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි. සංගීතයෙන් මුසපත් වූ හෙතෙම නිබඳවම ඇය හා දැඩි ලෙස පෙමින් වෙලී නැඹුරු වූයේ අතිශය කෙලිලොල් ජීවන රටාවකටයි. ඔහු සංගීත භාණ්ඩ වාදනය කරන අතර ඔහුගේ රචන ගායනයෙහි සහ රැඟවන්හි නිරත වූවාය. මෙවන් ජීවන පසුබිමක බහස් බාදූරිහට සුල්තාන්වරයෙකුගේ නිල වගකීම අමතක වූවාසේය. සුල්තාන් බාස් බහතුරු කලාකරුවකු මිස රණශූරයෙකු නොවූ බැව් ඔහුගේ හැසිරීම් රටාවෙන් ප්‍රකට වේ. ඔවුන්ට සතුටින් යුගදිවිය ගත කළ හැකි වූයේ 6 වසක් වන් සුළු කාලයකි. රූපමතියගේ රූපශ්‍රියට දැඩි ලෙස ඇලුම් කළ මහා අක්බාර් මල්වා රාජධානිය කෙරෙහි නිරන්තර දැඩි විමසිල්ලකින් සහ අවධානයකින් පසුවය. සුල්තාන් ලෙස බාස් බහදුරු තම රාජ්‍ය රැකබලා ගැනීම අතපසු කිරීමත් ශක්තිමත් හමුදාවක් පවත්වාගෙන නොයෑමත් මහා අක්බාර්ගෙන් තීක්ෂණ නෙතට නිරීක්ෂණය විය. ඔහු සිය සොහොයුරු ජනරාල් ආදම් ખાන්ට මල්වා රාජ්‍ය වහා ආක්‍රමණය කරන සිපදෙස් දුන්නේය. මෙහ ප්‍රහාරයේ ප්‍රධාන හේතු වූයේ රාණී රූපමතිය කෙරෙහි වූ ඔහුගේ රාගයයි. ආදම් ખાන්ගේ නායකත්වයෙන් යුතු මහා අක්බාර්ගේ හමුදාව 1561 මාර්තු 29 දින සාරන්ගපෝර්හිදී කළ සටනින් සුල්තාන් බාස් බහදූර් පරාජයට පත්විය. යුද්ධ පිටියට යාමට පෙර බහදූර් තමා පරාජයට පත් වූහොත් තම අන්තఃපුරේ කාන්තාවන් සතුරන් අතට පත්වීම වැළැක්වීම පිණිස මරා දමන ලෙස තම සේවකයන්ට නියෝග කර තිබිණි. තම රජුගේ පරාජය පිළිබඳ පුවත සැලවූ විගස සේවකයෝ ඇතොර කතුන් ඝාතනය අරඹූහ. ඒත් ඔවුන්ගේ කාර්යය නිම කිරීමට පෙර මාලිගාවට ඇතුළු වූ මෝගල් හමුදාව නිසා රූපමතියගේ දිවි රැකිනි මල් විකුණන්නේ ලෙස වෙස්වලා ගත ඇය සාරංගපූර් සිට කිලෝමීටර් 30ක් පමණ දුර ගෙවා ගොස් තම සහෝදරයන් හමු වී උපකාර අයදියාය. ඒත් මෝගල් අශ්වාරෝහකයෝ ඇය ලුහුබැඳ සහෝදරයන් ඝාතනය කර ඇය නැවත ගෙනවිත් ආදම් ખાන් වෙත බාර කළහ. ඔහු ඇය වසඟයට ගැනීම පිණිස විවිධ බලපෑම් කරන්නට විය. ගැලවීමක් නැති බව වටහාගත් ඇය ආදම් ખાන් සමග විවාහ වීමට තම ව්‍යාකුවල සිත සංසුන් කර ගැනීම පිණිස දින 3ක කාලයක් එල්ලා සිටියාය. තෙවන දිනේදී ආදම් ખાන් විසින් මහා මංගල උත්සවයක් සංවිධානය කරනු ලැබිය. රූපමතිය ස්නානය කොට ඔවුන්ගේ විවාහ දිනයේදී බාස් බහදුර් ඇයට පිරිනැමූ මංගල ඇඳුමින් සැරසී සිටියාය. පසුව ඇය වීණාව තුරුලට ගෙන වයමින් පෙර දිනක තම සැමියාගේ හදවත උණුසුම් කළ ගීතය ගායනා කළාය. අවසන් වීණාව පසකත වූ රූපමතිය ඉතා සංසුන්ව ඇය තම සුළඟිල්ලේ පැළඳි රන් මුදුවේ දියමන්තය ගලවා කුඩු කර එම කුඩු ගිල දැමුවාය. හොඳ හැටි මත්පැනින් සප්පායම් වූ ආදම් ખાන් රූපමතිය රැඳී සිටි කාමරයට ඇතුළු වූයේ නිම්හිම් නැති සෙනෙහසිනි. ඒත් ඒ වන විටත් රූපමතියගේ ප්‍රාණය නිරුද්ධව ගොසින් තිබෙනි. රුධිරු ප්‍රචණ්ඩ පුද්ගලයෙකු වද ආදම් ખાන් මේ දසුනෙන් මහත් සංවේගයට පත්වය. තම ස්වාමි පුරුෂයා කෙරෙහි පැවති ප්‍රතිභක්තිය අගය කරමින් රාණී රූපමතියගේ දේහය මෝගල් ජනරල් ආදම් ખાන් විසින් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ රාජ්ගාර් දිස්ත්‍රික්කයේ කාලී සින්ද් නදී තෙර පිහිටි සාරංගපූර්හි තැන්පත් කරනු ලැබිය.